හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ මගේ බර්ත්ඩේ එක දවස. මගේ බර්ත්ඩේ එක තිබුණේ පෙබරවාරි 8 වෙනිදා. ඉතින් උදේම අපේ ගෙදර අය මට පුංචි සර්ප්‍රයිස් එකක් ක්ලාස් කරලා තිබුණා. ඉතින් ඒක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් අද දහම් පාසල් දවසක්නේ දහම් පාසල් යන මම ලෑස්ති වෙන ගමන් තමයි හිටියේ. කොහොම හරි උදේ අම්මා කිරිබතත් හදලා තිබුණා. දැන් එයා මේ පුංචි ඩෙකොරේෂන් එකක් දානවා. ඔයාලටත් පේනවානේ කිරිබත් එකට. එයාම තමයි ඒක අයිඩියා කරලා තිබුණේ. ඉතින් එයා මේ විදිහට ඩෙකොරේෂන් එකක් හදලා තිබුණා ඒකට. ඉතින් ඔයාලා මේ දකින්නේ ඊට පස්සේ දවසේ. ඒ කියන්නේ පෙබරවාරි 9 වෙනිදා. ඉතින් මම ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක කරන්න ගත්තේ. ඉතින් ඔයාලා මේ දකින්නේ මට අද බර්ත්ඩේ එකට මගේ යාළුවෝ දුන්න gift වගේක්. මේවා රැප් කරලා ලස්සනට ඩෙකොරේෂන් කරලා තමයි හම්බුනේ. හැබැයි මට එච්චර වෙලාවක් ඉවසගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අන්බොක්සින් කරන වීඩියෝ ඔයාලට අරන් එන්න. ඉතින් මම මුලින්ම අන්බොක්සින් කරලා ඒක ඇතුලේ තියෙන කියුට් අයිටම් ටික ඔයාලට පෙන්වන්න හිතුවා. ඉතින් මේ ඔයාලා දකින්න බව්ව ඔයාලට මතක ඇතිනේ මම ඔයාලට කලින් vlog එකකිනුත් පෙන්නුවා. මේ වගේ මේකට වඩා කලරකින් වෙනස් එක්කෙනෙක්. ඉතින් ඒක හදපු යාළුවම තමයි මට ආපහු බර්ත්ඩේ එකට ඒ වගේ තවත් එක්කෙනෙක් හදලා දුන්නේ. ඉතින් thank you so much මේ gift දෙන හැමෝටම. ඉතින් ලස්සන bracelet එකක් තියෙනවා. ඉතින් මම හිතපු නැති දේවල් ගොඩක් හම්බුණා. ඉතින් ඊළඟට මෙන්න මේක. ඉතින් මේ දවස්වල හරි ප්‍රසිද්ධයිනේ මේ වගේ හදන එක cute item මේ වගේ craft ගොඩක් තියෙනවානේ. ඉතින් ඒ වගේ ඒවා තමයි ගොඩක්ම මට හම්බුනේ මේ පාර. ඉතින් ඔයාලා දකින්න ඉතින් මගේ කාමරෙත් ගොඩක්ම තියෙන්නේ ඔය item වලින් හදපු ඒවා තමයි. ඊළඟට මේ ෆයිල් එක. මේ ෆයිල් එකේ දාලා තමයි ඔය gift වලින් ටිකක් දුන්නේ. ඉතින් මම මේක ගැලවුවානේ ගලවලි වල ආපහු මට ඒක දාන්න වෙලාවක් තිබුණේ නැහැ. මම ඔයාලට එක එක පෙන්නනවා. ඊට පස්සේ මේ key tag එක. ඒකත් හරිම ලස්සනයි. Pink Panther ඉන්නේ ඇතුලේ. ඉතින් හරිම ලස්සනයි. මම ඉතින් ওই චුටි stationery item වලට ඒ වගේ පොඩි දේවල් වලට හරි ආසයි. මේකත් හරිම ලස්සනයි. ඉතින් thank you so much මේ වීඩියෝ එක බලනවා නම් gift දීපු අය. අල හැමෝටම thank you so much. ඉතින් මේක හරිම ලස්සනයි මේක. මම දැක්කම මට මාරම ආස හිතුණා. මොකද ආසම කලර් එකකින් හදලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් මේ මල් ජාති මංගා තියෙනවා මේ වගේ හදපු ඒවා. ඊළඟට මෙන්න මේ කොණ්ඩ කටු දෙක. ඒ ටික හරිම ලස්සනයි. ඒකේ අමුතු අර වීදුරු වලින් හදලා වගේ ෂේප් එකක් තමයි කොණ්ඩ කටු දෙකේ තිබුණේ. ඊළඟට මේකත් කී ටැග් එකක්. මෙතන ඔයාලා දකින්න ගොඩාක් ඒවා යාළුව හෑන්ඩ්මේඩ් හදපු ඒවා. ඉතින් හෑන්ඩ්මේඩ් හදපු ඒවා කිව්වහම ඉතින් කොච්චර ආස හිතෙනවද? ඉතින් මේකත් මාරම ලස්සනයි. ලස්සන මල් පෝච්චියක් තියෙනවා. ඉතින් මෙන්න මේ කියුට් අයිටම් තමයි මට මගේ බර්ත්ඩේ එකට අද හම්බුනේ. දැන් ඔයාලා මේ දකින්නේ හොඳටම හැඩි වෙලා තිබුණු කාමරේ මම අස් කරන වෙලාව. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. මොකද උදේ ඉතින් ඉස්කෝලේ යන්න කලින් මට මේක අස් කරන්න වෙලාවක් තිබුණෙත් නැහැ. රැය වෙලාවක් තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා දැන් ඔය ආපු ගමම මේ ටික අස් කරන්න පටන් ගත්තා. ඉතින් දැන් මෙතන තියෙනවා කේක් ගෙනත් දාලා තියෙන දේවල්. ඊට පස්සේ ඔය බර්ත්ඩේ එකට හම්බෙච්ච චොක්ලට් පෙට්ටියක්. පෙට්ටියන්නේ චොක්ලට් එකක් හම්බුනේ. පෙට්ටිය තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ තව ඔය තියෙන එක එක දේවල් බඩු ආපහු තියෙන්න ඕනේ තැන් වලින් තියලා ලස්සනට පිළිවෙලට අස් කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම ඔයාලට මේ කියන්නමයි හිටියේ. මම හිතුවා දැන් මම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙනේ මේ කාමරේ මේ විදිහට වෙනස් කරේ. ඒ කියන්නේ මම BTS theme එකට කාමරේ හැදුවේ. ඒ කියන්නේ purple theme එකයි BTS theme එකයි එකතු කරලා හැදුවේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ. එතකොට මම හිතාගෙන හිටියා මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙද්දී මගේ ආපහු මේ රූම් එක චුට්ටක් තින්ත ගාලා පේන්ට් කරලා ඔක්කොම කරලා මේක රතු පාටින් එහෙම නැත්නම් මේ මිරකියුලස් තීම් එකට හදන්න. හැබැයි ඉතින් ඒක මම හිතාගෙන හිටියා මේ විදිහට කරනවා කියලා. හැබැයි මට දැන් හිතෙනවා ඒක කරන්න නැතුව ඉන්න. මොකද මට දැන් බර්ත්ඩේ එකට හම්බෙච්ච gift උනත් එයාලා කතා වෙලා දම් පාට හදලා තියෙන්නේ. එතකොට මේ රූම් එකේ දම් පාට item ගොඩාරියක් තියෙනවා. එතකොට දැන් ආපහු මිරකියුලස් තීම් එකට හදන්න ගියොත් එහෙම රතු පාට ගොඩක් item ගන්න වෙන. එතකොට මේ items මෙතන තියන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මම අන්තිමට තීරණය කළා මේ item මේ විදිහටම තියලා ඉස්සරහට තව දම් පාට item එකතු කරලා මේ room එක මේ theme එකටම තියාගෙන යනවා කියලා. දැන් මම කරන්න හදන්නේ මම ආසම දෙයක්. ඉතින් දැන් කොහොමත් හවස 4:00 විතර වෙලා තියෙන නිසා කොහොමත් පහන තියන වෙලාව හරිනේ. ඉතින් මම හිතුවා දැම්ම තියලා මේ ටික පිරිසිදු කරලා ඉවරලා ලෑස්ති කර ගන්නවා කියලා.
ඉතින් දැන් මම මේ යන්නේ මල් ටිකක් කඩාගෙන එන්න. ඉතින් මේ දවස් ටිකේ මල් අඩුයි. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අන්තිම ටිකයි මේ අවුරුද්දේ ජනවාරි මාසයේ මල් ගොඩාරියක් තිබුණා හැම ගහකම වගේම. ඉතින් දැන් මේ වෙද්දි ටිකක් මල් අඩුයි. කොහොම හරි මම පුළුවන් විදිහට මල් ටිකක් කඩාගත්තා. ඉතින් ඔයාලා මේ දකින්නේ මම මේ මල් ටික කඩාගෙන එනවා. ඉතින් අද සාමාන්‍ය විදිහට තමයි පහන තියන්න හිතන් ඉන්නේ. ඉතින් දැන් ටිකක් හවස් වෙලා තියෙන නිසා මම හිතුවා මගේ vlog එක අද මෙතනින් ඉවර කරන්න. ඉතින් එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. ඉතින් අද වීඩියෝ එක ටිකක් චූටි කෙටි. ඉතින් ඒක වෙනුවට මම ඔයාලට දිග වීඩියෝස් අරගෙන එන්නම් ඉස්සරහට. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්.